හරිම බයක් දැනිච්ච මගේ ජීවිතේ පළවෙනි පාර බයිසිකලේ මගදී නවත්තලා දෙයියෝ සී කළා තමයි ආයෙ බයික් රයිඩ් එක මම පටන් ගත්තේ. මට තාමත් මතකයි ඉරිදා දවසක් උදේ ඉඳන්ම අකුණු ගගා හොඳටම වැස්සා. ඒ වගේම සුළි කුණාටුවකුත් තිබ්බා. කාන්තාරේ තියෙන වැලි ඔක්කොම පාරට ඇවිල්ලා තිබ්බා. එතකොටත් මම නිකන් ගෙදර ඇවිල්ලා රෑ 1ට වගේ මැසේජ් එකක් දැම්මා අපේ ගෲප් එකේ රයිඩ් එකක් යමුද කියලා. එතකොට ඒ වෙලාවේ කට්ටිය වෙනිදී දෙන්නෙක් මට මැසේජ් කරා හරි යන් කියලා. ඒ ගියේ ගමන තමයි මේක. එදා රෑ ඉඳන් යද්දි අමුතුම මුසල පාටක් තිබ්බ යන්න එපාම කියලා තමයි කිව්වේ. ඒත් අපි අහන්න නැතුව ගොඩාක් වෙලාවට අපි යන රයිඩ් එක නතර කරගත්ත. යන්න බෑ ඒ තරමටම මේ උලංගුයි කුණාටුයි රයිඩ් කරන්න බෑ. හරිම මේ භයානක රයිඩ් එකක් එදා. තද සුළඟයි වැස්සයි කාලගුණේ එච්චර හොඳ නැති නිසා අපේ ෆෝන්ස් වලට ආව වෝනින් එකක් සාමාන්‍ය ස්පීඩ් එකට වැඩිය 40ක් වගේ හිමීට යන්න ඕනේ කියලා. ඒත් අපි ඒක නොඅහා අපි ටිකක් හයියෙන් ගිය නිසා මගදී මම දැක්ක මාමා කෙනෙක් අපිව පස්සෙන් පන්නගෙන මාවා. ඉක්මනට මම දකුණට සිග්නල් ලයිට් එක දාලා එයාට යන්න දුන්නා. අපේ හොඳ වෙලාවට අපිව නතර කරගත්තේ නැහැ. ටිකක් එයාට යන්න දීලා ඊට පස්සේ අපේ ගමන ආයෙ අපි ආරම්භ කරා. මේ වීඩියෝ එක මම අල්ලද්දී ඕගොල්ලන්ට සෑහෙන කොටසක් මගේ ඇරලා ඉවරයි. මොකද දැන් වැස්ස ටිකක් පායලා තියෙන්නේ. වහිනකොට රයිඩ් කරන්නම් බෑ. මොකද එකක් ඇවිල්ලා මම රිස්ක් එකක් ගන්න ආස නැහැ. මාත් එක්ක මේගොල්ලන් යන්නේ. මම වග කියන්න ඕනේ මමයි රයිඩ් එක පටන් ගමු කියලා මේගොල්ලන් අඬ ගහගත්තේ. ඉතින් මම දාලා තිබ්බ GoPro එකත් මම මවුන්ට් කරලා තිබ්බේ. ඒකත් දැන් බලන්න මගේ හෙල්මට් එකේ නෑ. ඒක ගලවලම දාන්න උනා. මොකද මම අර මයික් එකක් එක්ස්ටර්නල් මයික් එකක් ගහන ඉඳා ඒක වෝටර් ප්‍රූෆ් නෑ. මගදී ඒකට ගලවලා ඒක බෑග් එකට දාලා ඊට පස්සෙත් මම Insta360 එක දැන් ඔයගොල්ලන්ට රෙකෝඩ් වෙන කැමරා එක නම් වෝටර් ප්‍රූෆ්. හැබැයි මට chance එකක් ගන්න ආස තිබ්බේ නෑ. ඒ වුණාට මගේ යාළුවගේ වැඩි බල කිරීම නිසා මම මේ වීඩියෝ ගන්න බැලුවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මුළු පාරම තෙමිලා ඔය අපි මම ඇල්ලුවේ විනාඩි 14 ඒ ටිකට පායපු ටික. ඊට පස්සේ මම ආයේ එතනින් එහාට වීඩියෝ එක නතර කරගන්න ඉස්සරහදී ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉතුරු කැල්ල නෑ. එතකොට හයියෙන්ම වහින්න පටන් ගත්ත මම කැමරා එක මවුන්ට් කරලා තිබ්බ කැමරා එක ගලවලා ආයේ බෑග් එක ඇතුළට දාගත්තා. අපි ටිකක් වේගෙන් යන නිසා ඔයගොල්ලන්ට වැස්ස වැඩිය පේන්නේ නැහැ. ඔය යන ටිකෙත් වැහි පොද ගහනවා. ලෙන්ස් එකේ පේනවා ඇති ඔයගොල්ලන්ට වතුර බින්දු වැටලා තියෙනවා. ඒ වෙනකොටත් තාම වහිනවා හොඳටම. එදා රයිඩ් එක තව ෆන් වෙන්න අපි තෝරගත්තේ වහින හින්දා තවත් ඊට වැඩිය භයානක මාර්ගයක්. ඒ කියන්නේ රූට් එකක්. ඒ තමයි එක දිගට පාලම් 5ක් විතර හවු වෙනවා. එක පාලමක් කිලෝමීටර් 10ක් වගේ දිගයි. ඒ පාලමේ විශේෂත්වය තමයි විශේෂයෙන්ම බයිකර්ස්ලාට හිමීට යන්න කියලා තියෙන්නේ පාලමේ. ඒ පාලමේ ඕම යනින් ගමන් එක පාරට හුළඟක් හමනවා. ඒ හමන්නේ එක දිගට නෙමෙයි. කියන්නේ අපි සාමාන්‍ය වේගින් යද්දි හුළඟක් නැහැ. එක පාරට හුළඟක් ගහනවා. හුළඟ ගහන්නේ වම් පැත්තෙන්ද දකුණු පැත්තෙන්ද කියලා අපිවත් දන්නේ නැහැ. ඒ ගහන හුළඟට බයිසිකලේ අඩි භාගයක් අඩියක් දෙපැත්තට විසික් කරනවා. එතකොට ඇවිල්ලා එදා සෑහෙන වැහැලා කාන්තාරේ තිබ්බ පස් ඔක්කොම පාරට ඇවිල්ලා තිබ්බා. දැන් වීඩියෝ එක ඉස්සරහදී ඔයගොල්ලන්ට පේයි වැලි කුණාටුවක් එක දිගට ඉස්සරහට හමනවා. ඒ වැලි ටික පාරට ඇවිල්ලා වැස්ස උඩින් ගැහුවට පස්සේ බයිසිකලේ කිසිම ග්‍රිප් එකක් නැහැ. බයිසිකලේ කොහොමදත් පැත්තට ගහන්නම තමයි බලන්නේ. එදා රයිඩ් එක ප්ලෑන් කරේ මම. ඒකේ හින්දා මම වග කියන්න ඕනේ ගෙදරට යනකම්. ඒක නිසා මම කිව්වෙම මගේ පිටිපස්සෙන් එන්න ස්ලෝ යන් කියලා. හැබැයි මේ සුල්තාන් කියන එක්කෙනා නින්ජා කියන එක්කෙනා හරිම වේගෙන් යනවා. මං එයාව ඔතන පන්නන ගමන් ඉන්නේ. එයාව කොහොම හරි මම පන්නලා ඉවරලා එයාගේ ළඟට ඇවිල්ලා මම කිව්වේ හිමීට යන් වීඩියෝ එකක් අල්ලන නිසාවෙන් පුළුවන් තරම් මාත් එක්ක මෙන්න බලන්න. එතකොට ඔයගොල්ලෝමුත් වීඩියෝ එකට කැප්චර් වෙයි කියලා.
මොටර් බයික් පදින අපිට විශේෂයෙන්ම අතෙන් දෙන සංඥා ගොඩක් තියෙනවා. ඒකට වෙනම පොත් තියෙනවා. ඒව හදාරන්න ඕනි කියලා මම දැන් හිතට අරන් තින්නේ. මොකද අපි රයිඩ් කරද්දි සංඥා දෙන්න තියෙනවා ස්ලෝ කරන විදිය, වමට එන්න කියන විදිය. දැන් මම සංඥා මුකුත් දන්නේ නැති නිසා මෙයාව කොහොම හරි මම වමට ගන්න දැන් ওই සිග්නල් දෙනවා. දැන් මෙයාට තේරෙන්නෙත් නැහැ මම මොනවද කියන්නේ කියලා. හැබැයි අපේ Honda එක පදින මේ කෙනාට තේරුණා ජාබර්ට, සුල්තාන්ට තේරුන්නේ නැහැ. බැරිම තැන එයා ඉස්සරහෙන් ඇවිල්ලා ඒ පැත්තට ආවා. මම කිව්වෙත් මේ අපි ලස්සන වීඩියෝ එකක් අල්ලන්න ඕනේ. ඔන්න ඕම මාත් එක්ක මෙන්න කියලා තමයි මෙන්න මේ ෂොට් එක ගත්තේ මම. ඒක විතරයි අපි තුන්දෙනා එකට පැත්තේ. ඊට පස්සේ අපි වෙන වෙනම එක් එක්කෙනාගේ මේ කැමැත්ත අනුව ඒගොල්ලොන්ගේ අවදානම අරගෙන ඒගොල්ලොන් හයියෙන් යන්න ඕන තැන්වල හයියෙන් ගියා, ස්ලෝ කරන්න ඕන තැන්වලට ඒ වගේම ස්ලෝ කරා. කවදාවත් අපි ඩේන්ජරස් විදිහට කියන්නේ භයානක අනතුරක් වෙන විදිහට අපි රයිඩ් කරන්නේ නැහැ. මෙතන ඔක්කොම අවුරුදු 10කට වැඩිපුර පළපුරුදු තියෙන රයිඩර්ස්ලා ඉන්නේ මෙහි. ඒ කියන්නේ මෙහි විතරක් නෙමෙයි ඒගොල්ලොන්ගේ රටෙත් එක ගත්තම එක්ස්පීරියන්ස් රයිඩර්ස්ලා ඉන්නේ. ඉතින් මම කියන්නේත් ඔයගොල්ලොන්ගේ ළමයි ඉන්නවා නම් ගොඩක් අය කියන මොටර් භයානකයි කියලා. ඒ භයානක වෙන්නේ සල්ලි තිබ්බ පළියට තමන් කෙලින්ම හයි කැපැසිටි බයික් එකක් අලුතෙන් පදින බයිකර්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ පුතාට අරන් දෙන්න එපා කියලා තමයි මම කියන්නේ. ඉස්සෙල්ලාම පොඩි බයිසිකලෙන් පටන් ගන්න කියන්නේ පොඩි බයිසිකලේ ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ ඉගෙන ගත්තට පස්සෙත් එකපාරට යන්න එපා ලොකු බයික් එකට. 250 එකට ගිහිල්ලා 400 එකට ගිහිල්ලා 600 එකට ගිහිල්ලා අන්න ඒම අරන් දෙන්න. එකපාරට 1000 අරන් දෙන්න එපා. සල්ලිම තමයි අපේ ජීවිතත් කෙලවර කරන්නේ. ඒක නිසා කවදාවත් ලොකු බයික් එකක් අරන් දෙන්න එපා. තියෙනකම පෙන්වන්න හෝ තමාගේ සල්ලි වල බලය පෙන්වන්න හෝ පෙන්වන්න යන්න එපා. මොකද එකපාරට අරන් දුන්නම කාටවත් කන්ට්‍රෝල් නැහැ. අපිටත් තාම මෙච්චර රයිඩ් කරලා 1000 බයික් එකක් අතට ගත්තම සමහරට අපිට වරදින තැන් තියෙනවා. එක්ස්පීරියන්ස් එක තියෙන නිසා අපි අනතුරු වළක්වා ගන්න දන්නවා. මොකද අවුරුදු ගාණක් මම නම් දැන් අවුරුදු 18ක් තිස්සේ බයික් පදිනවා. ඒක නිසා සෑහෙන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් මං කියන්නේත් බයිසිකලයක් අරන් දෙද්දි පොඩි බයිසිකලේ ඉඳන් පටන් ගන්න දෙන්න ඔයගොල්ලෝගේ පුතාලට. මේ රයිඩ් එකේ දායද්දි මගේ ඔළුවට තවත් ආපු කල්පනාවක් තමයි දැන් අපි මේ පාරේ මෙහෙම පැදලා මේ බය නැතුව අපි බයික් පදිනවා මේ පාරට දාලා ලංකාවට ගියාම මෙහෙම පදින්නේ කොහොමද කියලා. කියන්නේ කොළඹ සාමාන්‍යවට ඉති ට්‍රැෆික් නම් සෑහෙන වැඩි. ඉතින් මේ පැදලා පුරුදු වෙලා ලංකාවට ආවම මේ වගේ පාරවලුත් නැහැ. ඉතින් බයික්ස් තියෙනවා දැන් ගොඩක් සෑහෙන මේ සතුටුයි. ඊයේ පෙරේදත් සහල්පුර තිබ්බ ඔයගොල්ලෝගේ මේ මීට් එකක්. ඒකෙත් දැක්ක බයික් ටික දැකලා මට හදවතින්ම සෑහෙන සතුටුයි. ඒ කියන්නේ කවදා හරි ලංකාවට ආවත් එහෙම කට්ටියක් ඉන්නවනේ, එහෙම පදින්න කට්ටියක් ඉන්නවනේ කියලා හිතට දැනුනම. හැබැයි ඒත් මම කල්පනා කරේ අපි කොහොමද පදින්නේ, පාරවල් තියෙනවද? හැබැයි කළුතර පැත්තේ ඉන්න කොල්ලෝ සෙට් එක නම් මාර විදිහට පින් කරලා තියෙනවා. මොකද මේ පාරවල් ලොකුයි, පාරවල් තියෙනවා සෑහෙන පදින්න. ඉතින් ඒත් කොළඹ නිකම්බෝ අපිට සෑහෙන අමාරුයි, ට්‍රැෆික් වැඩි. ඉතින් පුළුවන් තරම් මේ ඉන්න කාල හොඳට පදින්න බලනවා. පුළුවන් තරම් වීඩියෝස් අල්ලනවා මම. ඒකක් ඇවිල්ලා මගේ මතකෙට කවදා හරි අවුරුදු 10ක් ගිහිල්ලත් හරි මට ආපස්සේ හැරලා මේ වීඩියෝස් බලන්න පුළුවන්. මෙහි ඇවිල්ලා බලන්න ඕනේ. මෙහි රයිඩ් කරද්දී ෆීලිං එක වෙනස්. අපිට කලර් ලයිට් සෙට් වෙන්නේ සාමාන්‍ය පාරවල් අපිට තෝරගෙන පදින්න පුළුවන්. සිටි එකකින් ටිකක් එළියට ගියාම ඔන්න ඔය වගේ පාරවල් තියෙනවා. කිලෝමීටර් 120ක් 30ක් එක දිගට එක සිග්නල් එකක් හවු වෙන්නේ නැති වෙන්න එක දිගට අපිට පදින්න පුළුවන් කැමති විදිහට. බයිසිකලේ ලොකු වෙන තවත් වාසි ස්ටේබල් තියෙනවා. එන්ජින් පවර්ස් ඔක්කොම තියෙනවා. හැබැයි සිටි එකේ ටිකක් අමාරුයි. ඉතින් ඒ ෆන් එක ගන්නත් එක තමයි දා රයිඩ් කරේ. එදා කට්ටිය වැඩි හිටියේ නැති හින්දාද කොහොද අපි ගොඩක් ෆන් එකක් ගත්තේ. මොකද කට්ටිය වැඩියෙන් හිටියොත් ඔක්කොමලත් එක්ක පරිස්සමෙන් යන්න ගියාම නිදහසේ බයික් රයිඩ් එක පදින්න බැරි වෙනවා. ඉතින් ගොඩාක්ම සමීප යාළුවෝ දෙන්නෙක් තමයි මේ දෙන්න. ගොඩාක් වෙලාවට අපි හිතන පතන විදිහ එකයි වෙන්නේ නැති. ඒක නිසා මේ දෙන්නත් එක්ක රයිඩ් කරද්දී සෑහෙන විදිහට දැනෙනවා රයිඩ් එක. මේ රයිඩ් එක යන අතරතුර වටේට මකුණු ගගා තමයි අපි රයිඩ් කරේ. සෑහෙන බයයි. මොකද යකුණු සද්ද ඇහෙන්නේ නැහැ. ඔලකයි බයිසිකලේ සද්ද නිසා එකක් දෙකක් වගේ මට ફોකස් කරලා ගන්න පුළුවන් වුණා. රයිඩ් එක ඉවරලා අපි නවත්තුවට පස්සේ සෑහෙන වැස්ස අපිට බයික් ටික ගන්න තියා හිතන්නත් බෑ. ඒ විදියටම හෙල්මට් උයි බූට්ස් ඔක්කොම පැතුම් තිබිලා තිබ්බ සෑහෙන විදියට. මේ හරිය යනකොට තමයි තත්ත්වය සෑහෙන භයානක වෙන්න පටන් ගත්තේ. දැන් උණක සෑහෙන සැරයි. කැමරා
ඒකේ ෆුල් ස්ටේබලයිසර් මෝඩ් එක දාලා තියෙන නිසා ඔයගොල්ලන්ට උලඟට පේන්නේ නැහැ මාව දෙපැත්තට යන එක වැඩිය මේ මම උතනත් පුළුවන් තරම් මේගොල්ලෝ ඉස්සරහා කරලා ඉක්මනට කියන්නේ පොඩ්ඩක් දැන් ස්ලෝ කරමු මොකද මේගොල්ලෝ යනවා හයියෙන් උලඟ ආවත් යනවා මොකද අපිට දැන් ආපස්සට ගෙදරට යන්න කිලෝමීටර් තිබ්බයිද 125ක් වන් වේ යන්න. ඉතින් මේගොල්ලොමත් පරිස්සම් කරගෙන දැන් උතන යද්දිත් මේ සිග්නල් දාගෙනම ගිහින් පිටපස්සෙන් හයියෙන් වාහන එනවා. ඒගොල්ලෝ එකපාරට මේ එකටත් එනවා මොකද වාහන වලට යන අයට වැඩි උලඟ තේරෙන්නේ නැහැ. හැබැයි බයික්ස් වලට යන කට්ටියට උලඟ සෑහෙන සැරට වදිනවා. ඉතින් මම මේ හරිය වෙනකොට ඔයගොල්ලෝ කැමරා එකෙත් සවුන්ඩ් එක ටිකක් උඩ යට අමුතුම සද්ද ඇහෙනවා ඇති මටත් පුදුම එහෙම සවුන්ඩ් ඉන්නේ මේ කැමරා එක ෆුල් වින් රිඩක්ෂන් දීලා සෑහෙන උලඟ ඇහෙනවා කියන්නේ හිතා ගන්න උලඟේ සද්දේ බැරිම තැන තමයි මම උතන කට්ටියට කියන්නේ හිමීටියන් හදිස්සි නැහැ කියලා අයි කිව්වොත් ඈතට මට මේ වීඩියෝ එඩිට් කරන්න මට ඉස්සරහ හරවන්න බැරි වුණා ඈතින් ලයිට් වලින් පේනවා එකපාරට සුලි කුණාටුවක් ඒ කියන්නේ දූවිලි කුණාටුවක් ඈතින් එන එක මම දැක්කා මේගොල්ලෝ ඒක දැක්කේ නෑ එකපාරට ඒක මේ අපි ඉස්සරහට දැන් යද්දී උගලන්ට පේයි ඒක එකපාරට අපේ පැත්තට ආවා ටික එන්න ගත්ත විතරයි බයික්ස් ඔක්කොම out of control යන්න පටන් ගත්තා දැන් ඔයගොල්ලන්ට පේයි මම මේ හරිය තමයි කැමරා එක ඉස්සරහට හරවන්නේ මේ වීදි වල තියෙන කියන්නේ පාරේ ලයිට් වල පේනවාද දූවිල්ල වගේ තියෙන උඩින් තමයි හුළඟ එන්නේ හුළඟ ඇවිල්ලා තියෙන ඔක්කොම වැලි ටික පාරට එනවා හුස්ම ගන්නත් බෑදා වැස්ස තනින් තන වහිනවා ආය නවතිනවා ඉතින් මේ හරින් පස්සේ අපි සෑහෙන හිමීට ගියේ මොකද මෙතනින් පස්සේ බයිසිකලේ කන්ට්‍රෝල්ම නැහැ කොහොම හරි හිමීට තමයි යන්න ඕනේ අපේ ගෙවල් වලට යනකම් මොකද මම ගෙදර යනකම් මට ඉවසිල්ලක් තිබ්බේ නැහැ මොකද මම ගෙදරට ගියත් මේ දෙන්න අපේ ගෙවල් ගාව ඉඳන් ආය කිලෝමීටර් 15ක් විතර දුර තියෙනවා මේගොල්ලන්ට යන්න මං ගෙදරට ඇවිල්ලත් වෙලාව බලාගෙන හිටියේ හරි ගන්න විනාඩි 20ක් කියලා දෙන්නටම කෝල් කරා ඊට පස්සේ මේ පරිස්සමට ගෙදර ගියාද කියලා බලන්න කොච්චර හිමීට යන්න කිව්වත් අහන්නේ මුන් දෙන්න එලව මං ඇවිල්ලා ස්ලෝ යන්න තමයි උතන කියන්නේ එහෙම කියලාත් ඒ කියන්නේ පාරවල හිස් නිසායි අර වෙදර් එක ලස්සන නිසායි එකට දැනෙනවා වැඩි නිසායි මුන් සැරේට හයින් යනවා මේ වීඩියෝ එක මම දන්න තරමට මේ හරියෙන් ගියාට පස්සේ මට මේ දෙන්න වල්ල ගන්නම් බැරි වුණා මං බොහෝ වෙලාවට සෑහෙන කල්පනා කරනවා මොකද අද විතරක් පදින්න නෙමෙයිටත් පදින්න ඕනේ ඒක නිසා මේගොල්ලන්ට යන්න දීලා මං ටිකක් වේගය අඩු කරගත්තා මේ හරිය සමහර වෙලාවට අපි හිත කියන්නේ මහයෙන් යන්න කියලා හැබැයි හිතට අවස්ථාවක් නොදී මොලෙන් තීරණය කළා ටිකක් ස්ලෝ කරන්න ඕන වෙලාවල් එනවා ජීවිතේදී ඒ වගේ ස්ලෝ ගිය වෙලාවක් තමයි මේ හරියේ මේ වෙනකොටත් මම සෑහෙන ස්ලෝ යන්නේ සාමාන්‍ය වාහන ටිකක් හයියෙන් යනවා ඒතවා දැන් බලන්න මගේ දකුණු පැත්තෙන් මොටර් බයික් එකක් යනවා එයා සෑහෙන ස්ලෝ යන්නේ මොකද බයිසිකල් සෑහෙන විදිහට උලඟට විසික් කරලා දාන එක පාට අපේ බයික් ලොකු වුණාට කොච්චර බර වුණාට ඒත් මම බැලුවේ හයිවේ එකට යද්දි කුඹීක් වගේ තමයි බයිසිකලයක් කියන්නේ කාන්තාරේ නිසා දන්නේ මොකද ලංකාවේ නම් මේම ෆීලිං එකක් ඇවිල්ලාම නැහැ මෙච්චර කල් පැත්ත මේ හරියක් වෙනකොට තත්ත්වය සෑහෙන බරපතල වුණා ඒ කියන්නේ මට බයිසිකලේ පැයට කිලෝමීටර් 100වත් ගන්න බැරි වුණා අකුණු ගහනවා සෑහෙන ස්ලෝ කරා මම බයිසිකලේ ඒ වෙනකොටත් මට මගේ යාළුවෝ දෙන්න පේන තෙක් මානෙක නැහැ වැලි කුණාටුවත් එක්ක මෙතන මම සෑහෙන ස්ලෝ කරා මම ඔළුවත් වන්නනවා මීට වැඩි මට දෙයක් කරන්න බෑ යාළුවෝ පන්නන්නත් බෑ මට මෙතන ඒ කියන්නේ වාහන නවත්තන්න බෑ ඔයගොල්ලන්ට පේන ඇති වම් පැත්තේ ඒ කියන්නේ මං රයිඩ් කරනවා නම් මගේ දකුණු පැත්තේ ඉරක් ගහලා තියෙනවා කහපාට ඒ කහපාට ඉර හරියේ කිසිම වාහනයක් නවත්තන්න තහනම් හයිවේ එකක් නිසා ඒත් මට එදා කරගන්නම් බැරි වුණා මේ දේ තව දුරටත් මට ගෙනියන්න බැරි වුණා බයිසිකලේ වැනෙනවා දෙපැත්තට සෑහෙන විදිහට වැනෙනවා පාලමක් උඩ ඉන්නේ දෙපැත්තෙන් උලන් ගහනවා බැරිම තැන මම හිතුවේ මගේ එක්ක පැච් එකක් ගිහිල්ලත් දන්නේ නැහැ උලන් බැහැලත් දන්නේ නැහැ බැරිම තැන මට බයිසිකලේ නවත්තන්න උවමනාවක්ම තිබ්බා මොකද මට මෙතනින් එහාට කිසිම රිස්ක් එකක් ඒ කියන්නේ අවස්ථාවක් ගන්න ආසාවක් තිබ්බේ නැහැ මොකද බයිසිකලේ පාවෙන සුළු ගතියක් මට කියන්නේ ඇඟට දැනුණා බැරිම තැන ඩබල් සිග්නල් දාලා මම බයිසිකලේ නතර කරගන්නවා නතර කරලා ඉස්සලාම් බැලුවේ පිටපස්සේ ටයර් එකේ හුලන් තියනවද කියලා ඒ වෙනකොටත් පිටපස්සේ ටයර් එකේ හොඳටම හුලන් තිබ්බා ඊට
ඊට පස්සේ බැරිම තැන බැහැලා ඒක ඩබල් කන්ෆර්ම් කරගන්න ටයර් එකටත් ගහලා බලන ඒත් හොඳට මූලන් තිබ්බා. ඉස්සරහා ටයර් එකටත් ගහලා බලන ඒත් හොඳට මූලන් තිබ්බා. එතකොට මම ටිකක් කල්පනා කරන්නේ මේක වෙන්න බැරි දෙයක්. බයිසිකලේ සෑහෙන වෙනවා දෙපැත්තට. බැරිම තැන ඒ හිතට ආපු බයට මම වදිනවා ඔතනදී EOC කළා. මොකද ගියා වගේ නෙමෙයි මාව පරිස්සමට ආයෙ ගෙදර යන්න ඕනේ. ගෙදර පවුල බලන් ඉන්නවා. ඉතින් ඕගොල්ලෝමුත් කියන්නේ වහින දවස් වලට පරිස්සමෙන් පදින්න. ජය වේවා කට්ටියටම. ආදරේ.